එයාම්බි ලෝහ දණු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් මීටර 8ක් දිග දණ්ඩක් සාදා ඇත. සංයුත් දණ්ඩ සෙන්ටිමීටර් 30කින් රත් කළ විට මිලිමීටර 3.7ක් දිග වැඩි වේ. එයාම්බි ලෝහවල රේඛීය ප්‍රසන්නතා දීලා තිනවා. එයාම්බි දඬුවල දිග වෙනම සොයන්න. ඔන්න අපි සංයුත් දණ්ඩක් කරමු. එතකොට මේක A දණ්ඩ, මේක B දණ්ඩ. මෙයා L1, මෙයා එතකොට මුළු සමස්තය 8යිනේ 8 ඍණ L1 කියලා ගත්තා. රේඛීය ප්‍රසන්නතා දීලා තියෙනවා AB දඬුවල 1.2 වැඩි කිරීම 10.5යි 1.8 වැඩි කිරීම 10.5යි. එතකොට මෙයාගේ දිගේ වැඩි වීම මිලිමීටර වලින් ඩෙල්ටා L වගේ මිලිමීටර 3.7ක් වෙනවා. අපි ගහන්නේ L1 වලගේ 8 ඍණ L1 වලගේ යගේ. එහෙනම් මම ලියනවා ඩෙල්ටා L1 A ගේ දිගේ වැඩි වීම ධන ඩෙල්ටා L2 B ගේ දිගේ වැඩි වීම සමානයි. සමස්ත දිගේ වැඩි වීම 3.7 වැඩි කිරීම 10 ඍණ 3 මිලිමීටර මීටර කරලා ලිව්වා. L1 ලියනවා මේ ඩෙල්ටා L1 ලියනවා L1 alpha 1 theta. ධන මේක ලියනවා 8 ඍණ L1 alpha 2 theta සමානයි 3.7 වැඩි කිරීම 10 න 3. ඒතර අපි ලිව්වේ මොකද්ද? A දණ්ඩේ දිගේ වැඩිවීම ඩෙල්ටා L1 ධන B දණ්ඩේ දිගේ වැඩිවීම ඩෙල්ටා L2 සමස්ත දිගේ වැඩිවීමට සමාන කරා. L1 දන්නේ නැහැ. alpha 1 දන්නවා. 1.2 වැඩි කිරීම 10 න 5යි. theta කියන්නේ උෂ්ණත්ව වෙනස කීයද? 30කින් වැඩි කරනවා. එන උෂ්ණත්වය 30ක් වෙනවා. 30යි වෙනස 30යි. ඊට පස්සේ ධන 8 ඍණ L1 alpha 2 කියලා කියන්නේ කවුද? 1.8 වැඩි කිරීම 10 න 5. theta කියන්නේ 30. ඊට පස්සේ තියෙනවා 3.7 වැඩි කිරීම 10 න 3. එතකොට මොකෝ වෙන්නේ 10 න 3ට වෙන 10 2යි 10 2යි 10 3ක් කැපිලා ගියා. එතකොට තව අපිට බිංදු කැපෙනවද? ඔව්. මේ බිංදුවට 10 එකක් වෙනවා. මේ බිංදුවට 10 එකක් වෙනවා. අපි සුළු කරමු අපි විතරින් 3 වැඩි කිරීම 1.7 කියන්නේ 3.6යි. ඒක 10 එකයි කියන්නේ 0.36යි L1. මෙතනින් අපි ගත්තොත් 10 එකක් එනවා 3 1.8න් වැඩි කරාම 54යි නේ. ඔව්. ඒතකොට 0.54යි 8 ඍණ L1 සමානයි 3.7. මම කැපිලා ගියානේ. දැන් අපි සුළු කරමු 3.36යි L1 ධන 8 වැඩි කරනවා 0.54. වැඩි කරමු. අපිට එනවා 4.32යි ඍණ 0.54යි L1 සමානයි 3.7. දැන් මොකෝ කරන්නේ 3.7 මේ පැත්තට ගන්නවා මේ පද ටික මෙහෙට ගන්නවා 4.32 ඍණ 3.7 සමානයි 5.4න් අඩු කරන්න ඕන 3.6. 5.4න් sorry 0.54න් අඩු කරනවා 0.36. ඒතර අපිට එනවා 0.18 L1. අනේ L1 ලගේ වෙත ඒකේ මේකෙන් 3.7ක් ගියාම කීයද? 4.32න් අඩු කරනවා 3.7ක්. 3.7. මෙන්න උත්තරේ බෙදෙනවා 0.18. 3.4 ඉදලා බලමු උත්තරයක් එනවද? අංක 2. ඔව් මේ උත්තරේ තමයි එන්නේ. 3.44යි මීටර. ලව් උත්තරයක් නෙමෙයි ඉන්නේ. 3.44යි මීටර. ලව් උත්තරයක් නෙවෙයි ඉන්නේ මාත් ලව් උත්තරයකයි කියලා. එහෙනම් අන්න L2 කියන අනිත් එක්කෙනාගේ දිග 8 ඍණ L1. ඒ කියන්නේ B දණ්ඩේ දිග මේ A වල දිග නෙවෙයි. ඒ කියන්නේ අපි 8න් ඔක අඩු කරලා ලියන්න ඕනේ. එතකොට එනවා අපිට 4.56 මොන දිගද? ලව් උත්තර නෙමෙයි ටිකක් එන්නේ. හරි කමක් නැහැ.